ගරුතර සියලුම සංඝරත්නයන් අවසරයි. අපේ ගම ගැන හාමුදුරුවනේ අපේ හාමුදුරුව ඇත්ත තමයි කිව්වේ. මට ඇත්තම ආඩම්බරයි මේ හාමුදුරුව අපේ දුක නිවුවා. අපි දෙදා ඉඳන් වෙනස්කම් කෙරුවා. ගිය ජනවාරි 8 වෙනිදා හාමුදුරුවනේ අපි දුක් විඳලා වෙඩි කාලා සංසාරේ මගේ දරු තුන්නේ. අද මේ තත්ත්වයට ඇවිදින්න මේ ගමේ සියලු දෙනාද කණ්ඩේ බොණ්ඩේ බඩකුතා කිලිලා අපේ හාමුදුරුව බණ කියනවා. පිට පිටවනවා ඒත් අපේ බඩ කිලිලා නෑ හාමුදුරුවනේ. මුතට ඇලිලා අද බලංගුනේ පාරේ යන්න මිනිස්සු කුලී කරලා වැඩ කරලා අපේ හාමුදුරුවනේ බුදු වෙනවා. මේ ඔක්කොම හාමුදුරුවනේ අපේ ගමට මේ දුක බලලා පීසල් ලබා දීලා මේ ගම්පහේම සංසාරේ දුක් විඳිනවා. ලෙඩ දුක් ඇතුණාම යන්න පාරක් නෑ. මග දරුවෝ හම්බ වෙනවා. යනකොට මම මැරෙනවා. අද අපේ හාමුදුරුවනේ සංසාර දුක් විඳින මේ සියලු දෙනාට ආලප්පාති වේදියා ඒ දෙයනේ පිටින්තර ආවේ නැත්තේ. මට හරි වේදනාවක් මේ හාමුදුරුවනේ මේ කොරියන් කිසි අලංකාව පුරාම එක්කෙනෙක් කලින් මගේ දුක ආන්නේ මම බයිසලට අල්ලුවාත් වාහනවලට පැන්න මේ ගම කියන්න දුක් විඳිනවා කියලා. ආයුණ්ඩුවන්නේ ජීවත් වෙන්න අපේ හාමුදුරුවෝ ආවේ නැත්නම් අපේ ඉතුතෙන් නැති වෙන්න පුළුවන්. අපේ හාමුදුරුවෝ අපිට ආද බුදු කෙනෙක් ගෙනත් දුන්නා වගේ ඇවිදින් වැඩියා මේ පන්සලට. එදා ඉඳන් ඔයාලට මම මේ තරහට කියනවා නෙවෙයි ඔයාලට හොයා බලන්න ඕනේ. යන්නතර ගියාට කවන්නේ දෙයනේ අපේ දුකත් අහගන්න. මේ සැලේ ඉන්නකම අපේ අම්මලා දුක් විඳිනවා. දුක් විඳිනවා මේකේ. මේ අපේ හාමුදුරුවෝ අපේ හිත හදනවා. ඒත් අපේ ජනාධිපතිතුමා ඉස්සරහට අපිට හාමුදුරුවක් හරි දුන්නා අපේ හාමුදුරුවනේ මහින්ද රාජපක්ෂ. එදා මාතේට දෙආක දෙකක් කියලා දුන්නා. කන්න කියලා. අද එක හාමුදුරුවක් දෙන්නේ නැහැ කවුරුවත්. වතුර නැහැ බොන්න, කන්න නැහැ. බොන්න නැහැ ඉන්න නිවසක් නැහැ. යන්න පාරක් නැහැ හාමුදුරුවනේ අඬනවනේ වේදනාව. මගේ දරුවෝ තුන්දෙනා දුක් විඳිනවා. මම බාරෙන් ගන්නවා කලව යන්න බෑ වුණාට ඉඟා ගන්න දෙමළු ගායි කියලා දෙමළ දන්නේ නැහැ අපි. මේ දැත්තේ යන්න බෑ හාමුදුරුවනේ දන්නේ නැහැ සමරට. අපි සංසාරේ දුක් විඳිනවා මේක ඇයි අපි ගැන බලන්නේ නැත්තේ අපේ හාමුදුරුවනේ ඉහලා කට්ටිය. ඔබ බුදු වෙනවා අපේ හාමුදුරුවනේ සංසාරේ කවදා හරි අපි වෙනුවෙන් මේ සියලුම බුදු හාමුදුරුවෝ කවදා හරි අපේ දුකට පිටක් ලබා දෙන්න. මේ දුක කියන්න මට එන්නවලි කියමුත් මම හැම කෙනාටම කිව්වා තල්ලලා අපේ හාමුදුරුවනේ. ඇත්තටම මේ බරුවක් කියනවා නම් මම ලීවා ගත්තා කියපු බව. මේ අපේ හාමුදුරුවනේ දුක් විඳපු අනාථ වෙච්ච කෙනෙක්. ඕක බරුවක් නෙවෙයි හාමුදුරුවනේ. ඒ වගේ මේකේ සියලුම පවුල් දුක් විඳිනවා. සංසාරේ කුතට හරන්න දරුවෝ වඩගින්න ගෙවල් වල අඬනවා. අපේ හාමුදුරුවන්ට හම්බෙන්නේ දානේ ටිකක් දෙනවා. ඒ දානේ දීලා එක දෙන්නෙක් ගන්න පුළුවන්. ඒ දුක් දෙන්න එපා. අපේ හාමුදුරුවනේ බුදු කරලා කියන්න වේදනාව වැඩි අපිට. ඇත්තටම හාමුදුරුවනේ අපිට දුක වැඩි දැන්. කියා ගන්න කෙනෙක් නැතුව හිටියේ. බුදු සරණයි අපේ